ආයුබෝවන්. අපේ විද්‍යාසර් YouTube channel එක විශේෂයෙන්ම ආරම්භ කරේ මොඩියුල් ක්‍රමය හරහා දරුවන්ට නිවසේ සිට විද්‍යා විෂය කරුණු හැදෑරීමේ පහසුව ළඟා කර ගැනීම සඳහා. ඉතින් මේ YouTube channel එක පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න කලින් ඇත්තටම මේ මොඩියුල් ක්‍රමය කියන්නේ මොකක්ද? මොඩියුල් ක්‍රමය යටතේ දරුවන්ට කොහොමද ක්‍රෙඩිට් උපයා ගන්න පුළුවන් කියන කාරණාව ගැන මම මුලින්ම සරල හැඳින්වීමක් කරන්න. ලංකාව තුළ පැවති අධ්‍යාපන ක්‍රමය තුළ දරුවගේ දැනුම මැන බැලීමක් තමයි සිදු වෙන්නේ. ඒ විභාගයක් කරහා. නමුත් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ නැත්නම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ දරුවන්ගේ කුසලතාවයන් මැන බලන්න සුදුසු ක්‍රමවේදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තටම අගය කළ යුතු ප්‍රතිසංස්කරණය. ඒ ඔස්සේ දරුවන්ගේ විභාග ක්‍රමය අහෝසි වෙනවා. ඒ කියන්නේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන්ට විභාග ක්‍රමයෙන් තොරව පීඩනයකින් තොරව සතුටින් ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා. කොහොමද මේ මොඩියුල් ක්‍රමය ඔස්සේ දරුවන්ට ක්‍රෙඩිට් උපයා ගන්න පුළුවන් වෙන්නේ? ඒකෙදී කණ්ඩායම් වශයෙන් ඒ වගේම තනි වශයෙන් දරුවන්ට ක්‍රෙඩිට් උපයාගත හැකි අවස්ථා පාසලේ ගුරුතුමා හෝ ගුරුතුමිය නිර්මාණය කරලා දෙනවා. එතකොට සාම්ප්‍රදායික ටියුෂන් ක්‍රමය තුළ මෙතෙක් පැවති ක්‍රමය තුළ විවිධ වේගයන්ගෙන් පාසලේ ගුරුතුමා ඉගැන්වුවා, විවිධ වේගයන්ගෙන් උපකාරක පන්ති ගුරුතුමා හෝ ගුරුතුමිය ඉගැන්වුවා. මේ සියලුම දෙනා වාරයක් අවසානයේදී එක හා සම තැනකට පැමිණියා. පළමු වාර විභාගය, දෙවන වාර විභාගය, තෙවන වාර විභාගය ආදී වශයෙන් විභාගයන්ට වුන් දරුවන් සූදානම් කරා. පාසල ඒ වගේම උපකාරක පන්ති. මෙම ක්‍රමය තුළ විවිධ පාසල්වල විවිධ ගුරුවරු මොඩියුල් අධ්‍යාපනය නැත්නම් මොඩියුල් ආවරණය කරන වේගයන් එකිනෙකට වෙනස් ස්වරූප ගනී. එහෙම නැත්නම් සරලව කිව්වොත් එකිනෙකට වෙනස් වේගයන්ගෙන් මොඩියුල් ආවරණය කරයි. ඉතින් එහෙම ආවරණය කරන අවස්ථාවලදී දරුවන්ට තමන් ලබාගත් දැනුම විශේෂයෙන් උපකාරක පන්තිවලදී ලබාගත් දැනුම යම් දුරස් බවක් පැවතිය හැකියි. මම විස්තර කළොත් යම් ඉස්කෝලයක කණ්ඩායම් තක්සේරු කරන පළමු කණ්ඩායම් තක්සේරු කරන අවස්ථාවේදී උපකාරක පන්තිය තුළ එම තක්සේරුකරණය පසු කර වඩාත් ඉදිරියට ගොස් තිබිය හැකියි. නැතිනම් උපකාරක පන්ති ගුරුතුමා තක්සේරුකරණය පිළිබඳ වැඩි නැඹුරුවක්, වැඩි අවධානයක් දීලා නොතිබ්බොත් දරුවට තක්සේරුකරණය ලබාගත හැකි ක්‍රෙඩිට් ප්‍රමාණය අවම විය හැකියි. ක්‍රෙඩිට් ලබා දීමේදී පොදු නිර්ණායක සමූහයක් සැලකිල්ලට ගන්න. ඒ නිර්ණායක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිර්මාණය කරන ලද නිර්ණායක වගේම ඇතැම් අවස්ථාවල ගුරුවරයාට නිදහස ලබා දීලා තියෙනවා නිර්ණායක සකසා ගැනීම සඳහා. විශිෂ්ටත්වය සඳහා ලකුණු 3ක්, මධ්‍යස්ථ සඳහා ලකුණු 2ක් සහ සංවර්ධනය විය යුතුයි කියන ස්ථානයේ සිටින දරුවන්ට කණ්ඩායම් සඳහා ලකුණු 1ක් පිරිනැමීම සිද්ධ වෙනවා. ඉතින් මම කලින් කියපු විදිහට උපකාරක පන්තිය හා පාසල ඇතැම් විට ගැලපේවි, ඇතැම් පාසල්වල ඒ වේගය ගැලපීම නොපවතී. ඊට විසඳුමක් වශයෙන් තමයි අපේ විද්‍යාසර් YouTube channel එක ආරම්භ කරන්නේ. මේ ඔස්සේ ඔබේ දරුවාට පාසලේ තක්සේරුකරණයට පෙර දිනේදී එම තක්සේරුකරණය සිද්ධ වෙන ආකාරය පිළිබඳව
අවබෝධයක් ලබාගත හැකි. පෙර සූදානමක් විය හැකි. ඒ ඔස්සේ ඔබේ දරුවාට වැඩි ක්‍රෙඩිට් ප්‍රමාණයක් උපයා ගැනීමේ හැකියාව ලැබෙන. මම නැවතත් කියන්න ඕනේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමය ඉතාම සුබදායි. ඒවගේම ලංකාවේ දරුවන් නිර්මාණශීලී දරුවන් බවට පත්කිරීම සඳහා මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ප්‍රවේශයක් වේවි කියන එක මගේ හැඟීම. ඉතින් මම ආරාධනා කරනවා අපේ මේ අලුත් YouTube channel එක එක්ක එකතු වෙලා මේ දරුවව නිර්මාණශීලී දරුවෙක් බවට පත් කිරීම සඳහා ඒ වගේම පාසලේ වැඩි ක්‍රෙඩිට් ප්‍රමාණයක් ලබාගත් දරුවෙක් බවට පත් කිරීම සඳහා එකතු වෙන ලෙස